අද මම ඔයාලට කියන්න යන්නේ මම කෙනෙකුට වෙනස් කියලා දැනුණත් මගේ හිතේ දැනුණු ආදරය තවත් වඩා ලස්සන කරපු එක දවසක් ගැනයි. මම බෞද්ධ කෙනෙක්. මගේ සැමියාගේ පවුලේ අය කිතුණු ආගම අදහන අය. ඒ වගේම එයාලා බුදුරජාණන් වහන්සේද වන්දනමාන කරනවා. ඉතින් ඒ වෙනස හරි ලස්සන දෙයක් වුණා. ඒ වෙනස අපිට එකිනෙකාට ගරු කරන්න, අහන්න, තේරුම් ගන්න අවස්ථාවක් වුණා. ඉතින් මේ මම එයාලත් එක්ක පල්ලියට ගිය දවසක්. ඒක මට තවත් ටිකක් අලුත් දෙයක්. ඇත්තටම මොන විදිහටද හැසිරෙන්න කියලා. ඒත් එයාලා මට හුඟක් ආදරෙන් සලකලා ඕන විදිහට බලන්න, නිදහසේ ඉඳගන්න කියලා මාව සුවපහසු කරා. පල්ලිය ඇතුළට ගියාම හිතට හරිම නිහඬකමක් දැනුණා. හුළඟත් එක්කම යම් ගැඹුරු ගරුත්වයක් වගේ දෙයක් තිබුණා. මේ දවසේ මට තේරුණේ ආගමක් කියන්නේ තර්ක කරන්න කියලා නෙවෙයි. ආගමක් කියන්නේ එකිනෙකාගේ විශ්වාසවලට ඉඩ දීලා ආදරෙන් ගරු කරලා එකට ජීවිතය ගොඩනගන්න කියා දෙන එකටයි කියලා. ඊට පස්සේ අපි ඉටිපන්දම් පත්තු කරා. ඉටිපන්දමක් තල්ලනවා කියන්නේ හරිම සරල ක්‍රියාවක්. අපි ඉටිපන්දම් පත්තු කරලා වන්දනාමාන කරගත්තා. අතේ තියෙන ඉටිපන්දමෙන් එළිය පිටපැත්තට යනවා වගේම හිතේ තිබුණු දහස් ගණනක් සිතුවිලි ටික නිහඬ වෙනවා. ඒ වෙලාවේ මගේ හිතට ආවේ එක දෙයක් විතරයි. වෙනස් ආගමක් කියන්නේ වෙනස් හදවතක් නෙවෙයි කියලා. මට මතක් වෙන්නේ පල්ලියේ තිබුණ නිහඬ බවත්, පන්දම් දැල්වෙන එළියත්, ඒ වන්දනා කරන වෙලාවේ හිතේ ගැඹුරු බවත්. ඒකයි මගේ හිත ඇදිලා යන්න හේතුව. ඒ දවසේ මම ඉගෙන ගත්තේ ගරුත්වය කියන්නේ ලොකු වචනයක් නෙවෙයි. ඒක ක්‍රියාවක් කියලා. ඇත්තටම ආදරය කියන්නේ වෙනස් කෙනෙක් අපේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන එක කියලා. ගරුත්වය සහ ආදරය එක්ක හැම වෙනසක්ම ලස්සන වෙන්න පුළුවන්. ඉතින් අපි එදා මේ පල්ලියේ ගත කරපු ලස්සන දවස මට හිතුණා ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. ඒ වගේම කවදා හරි දවසක මට මේක මතකයක් වෙලා ලස්සනට ආයෙ බලන්න පුළුවන් වෙන මම මගේ කොරණිකල්ස් එකටත් මේක එකතු කර ගන්නවා. ඉතින් මාව බලන් හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.